සුබ දවසක් සියලු දෙනාටම. අද මං යන්නේ මධ්‍යම පළාතේ තියෙන ලස්සනම සුන්දරතම නගරයකට. අපි මේ ගමන යන්නේ ත්‍රිවිල් එකේ. ඔව් උදෙන්ම ගමන පිටත් වුණ නිසා උදේට කන්න අපි කවුරුත් දන්න කඩු ගන්න ඇවිදී රොටි කඩයක් ළඟ නතර වුණා. උදේට රොටියක් කාලා ප්ලේන්ටියක් බොනවා කියන්නේ ඒක වෙනම ආසාවක්. ඉතින් හැමෝටම සුබ දවසක්. අද පොඩි ගමනක් යන්න සූදානම් වෙලා ඉන්නේ. මොකද අපි යනවා අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන පළාතකට. ඉතින් තාම ඉන්නේ කඩු ගන්න ආවේ. බලමු ගිහිල්ලා කොහෙද යන්නේ කියලා. ඉතින් මාත් එක්ක තව ඉන්න යාළුවෝ දෙන්නෙක් මදුෂානුයි සුමිතු. ඒ දෙන්නත් එක්ක තමයි යන්නේ. ඒ දෙන්නගේ ගම් පළාතට තමයි යන්න හදන්නේ. ඉතින් බලමු අපි. ගිහිල්ලා එකතු වෙලා ඉන්න හැමෝම මේ travel TV සුබ. අපේ ගමන් මාර්ගය ගැන කිව්වොත් ගම්පා ඉඳලා නුවර පාරේ නුවරට ඇවි නුවර වලපනේ පාරේ තමයි යන්නේ. ඒ කියන්නේ අපි අද යන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තියෙන ලස්සනම තැනක් වන වලපනේට. අපිට වලපනේ යවට නරඹන්න පුළුවන් සංචාරක ස්ථාන කීපයක්ම තියෙනවා. ඉතින් අද මම යන්නේ ඒ තැන් ටික බලන්න. දවස් දෙකක් පුරාවටම අද අපේ සංචාරය කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ අපේ පළවෙනි දවසේ අපි වලපනේට යන මාර්ගයේ අවට තියෙන සංචාරක ස්ථාන තමයි ඕගලන්ට පෙන්වන්න යන්නේ. මට කියන්න බැරි වුණානේ. අද අපි වලපනේට යන්නේ වලපනේ ඉන්න මගේ යාළුවෝ දෙන්නෙක් වෙන මදුෂාන සුම්තුයි එක්ක. ඒ දෙන්න මාත් එක්ක කොළඹ වැඩ කරන නිසා ඒ දෙන්න ගෙදරට යන දවස බලලා මා එදාම වලපනේට ගියා.
අතරමඟදී වැව් මාළු ගන්න අමතක කළේ නැහැ. වැව් මාළු විකුණන අය මේ මාර්ගයේ එක් තැනකදී බලා ගන්න පුළුවන්. ඔව් අපි දැන් බලමු අපි ගත්ත මාළු සුද්ධ කරලා කෑලි වෙන් කරපු විදිය.
අද අපි පළවෙනි දවසේ මහනුවර ඉඳන් වලපනේ දක්වා යන සුන්දර ගමනේ සුන්දර තැන් පෙන්නනවා. අපි වලපනේට යන අතරමඟදී අපට බලා ගන්න පුළුවන් ලස්සන තැනක් තමයි වික්ටෝරියා වේල්ල කියන්නේ. අපි ඉස්සලාම යන්නේ ඒ වික්ටෝරියා වේල්ල බලන්න. වික්ටෝරියා ජලාශයත් සමග ඉඳි වෙලා තියෙන මේ වේල්ල ගොඩක් සංචාරකයෝ පිරිස නරඹන්න එනවා. ඔව් මේ තියෙන වික්ටෝරියා වේල්ල. එතකොට ඔය ඕකේ මේ වාහන ගියා නේද කලින්? කලින් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්පෙෂල් පර්මිෂන් නොවනේ. මේක ඇත්තටම තනි කළු ගලක් සුපුන්නේ නැහැ. ඇත්තටම මේ යන්න දෙන්නේ සාමාන්‍යයෙන්. ස්කෝලමෙන්ට් වගේ යන්න අවසර ගන්නවා. අධ්‍යාපන එහෙම අරගෙන ගන්න පුළුවන් නේද සාමාන්‍ය සුද්ධ යන්න දෙන්නේ. මේ තියෙන කොහොමද ටික ඔයකට තමයි මෙතනින් කඩලා ගියොත් ඔව්. ඔය පලාතේ හරි. ඉතින් සුබ දවසක්. මම දැන් ඇවිල්ලා ඉන්නේ වික්ටෝරියා ජලාශය සහ වික්ටෝරියා වේල්ල බලන්න. ඔයගොල්ලන් දන්නවා දැන් මම කලින් කිව්වා අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර පළාතක් බලන්න යන්න කියලා. ඒ තමයි වලපනේ. ඉතින් ඒ යන අතරමඟදී අපිට හම්බ වෙන ජලාශයක් තමයි මේ වේල්ල තමයි වික්ටෝරියා වේල්ල. ඉතින් මාත් එක්ක ඒ පැත්තේ
ඉන්න යාළුවෝ දෙන්න තමයි මම කලින් පෙන්නුවා ඔයගලන්ට සුමිතුයි මදුෂානුයි. සුමිත් ඒ දෙන්නත් එක තමයි යන්නේ. මොකද ඒගොල්ලන්ගේ ගම් පළාත මෙහෙ. අපි බලමු ඊළඟ තව යන්න තියෙනවා අපිට තව කිලෝමීටර් කීයක් විතර තියෙනවද? වලපනේට 25ක් වගේ යන්න තියෙනවා. තව පැයක් වගේ යනවා. පැයක් වගේ යනවා. අපි හමු වෙමු. තවත් තියෙනවා බලන්න දේවල් දවස් දෙකක් පුරාවටම යනවා. ඉතින් අද දවසේ පුළුවන් ටික අපි පෙන්නන්න. ඉතින් එකතු වෙලා ඉන්න මාත් එක්ක මේ travel TV with සුකුන්. දේවත් කාරුක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඔයා මේකේ වීඩියෝ කැල්ලකුත් බලන්න. ඔව්. ඒකට තව ඔයා ඔබේ වචන එක් කරගෙන. එහෙම එක් කරන්න වීඩියෝ කැල්ලක් බලන්න. යාර පාර එතකොට අර පාරට එකතු වෙනවනේ. ඕක යන්නේ විදුලි බලාගාරේ. විදුලි බලාගාරේ මේ පල්ලෙහා තියෙන්නේ. ඇයි අපිට නිකන් නේද? අපි තුන් දෙනා විතරයිනේ. අපි තුන් දෙනා. හිම විදිලා වගේනේ අයිස්. ඔව්වනේ. සිරාවටම. ඒක අපි බලමු zoom කරමු. ඔව් නේද? හිම විදිලා වගේ. ඔව්. මේ පැත්තට වහින අර මේ ඩොට් ඩොට් යන අර. පේනද? හරි. අපි ඊළඟ තැනින් හමු වෙමු. අපිට තව කිලෝමීටර් 25ක් තියෙනවානේ. වලපනේ බෙලුල්ලොය සාම චෛත්‍ය 25ක් වගේ. පුංචි ලෝකාන්තේ ගොඩක් දේවල් තියෙනවා බලන්න. පියන් දවස් දෙකක් තියෙනවා ෆයිනල් නයිට් එකක් ගෙවන්න තියෙනවා හෙට. බලමු. අපි මේ මදුෂාන් ඉන්නවා සුමිත් ඉන්නවා. තව දෙකක් පෙන්නන්න බැරි වුණානේ. මේ අපි මේ වීල් එකෙන් තමයි මේ හැමතැනම යන්නේ නේ. ඉතින් මේකේ තමයි අද අපේ ගමන් සහායකයා. ලස්සනයි. මම ඒක මේ කඳු මේ දැක්ක. ඔය ගිනි තියලානේ. එහෙමද? ඔය ගිනි තියලා තියෙන්නේ කළු වෙලා තියෙන්නේ. ඒ ගිනි තියලා. ඒ කියන්නේ ඉබේම ගිනි නෙමෙයි. නෑ. ඕවා වගා බං. ඕවා වගා කරන තැන්. ඉතින් ඇයි ගිනි තියන්නේ? ඒ කියන්නේ ගිනි තියනවා දැන් ඊළඟට වොම් වැස්සෙනකොට ඕවා සුද්ධ කරලා හදනවා එළවලු. හරි. වතුර යන්නේ සුබුන්නයි යටින්. ඔය මේ වතුර මේ නැත්තේ. ඒක අර අතන ඉඳන් වතුර යන්නේ මේ යට. ඒ කියන්නේ ඒක මොකක්ද කියන්නේ ඔය විදුලිය නිෂ්පාදනය කරන්නේ. අතන විදුලි වල වන්නලේද? ඔව් ඔතන විදුලි ජෙනරේටර් ඒ මෝටර අරන් ඔක්කොම තින්නේ පොළොවේ යට. යටින් තමයි වතුර ප්‍රෙෂර් කරලා දෙන්නේ. ඒක මේ උඩ වතුර නැත්තේ. ඒ කියන්නේ මේකේ යටත් උමගක් වගේ තියෙනවා. තියෙනවා උඩට. ඒක තමයි වතුර පම්ප් කරන අර ඒක. රන්දිනිකල මේ ඩෑම් එක බලන්න අර වගේ ලොකු දුරක් නෑ. මේ පාරට පේන හොඳට. හොඳ ළඟටම පේනවා. යන්නේ වතුර ටික. යන්නේ වතුර. රයිට්. අර මෙතනින් මතුවෙන්නේ ටික. ඔය ගල අවසානයේ. මේ මෙතනනේ. මෙන්න මෙතන. මේකනේ. උඩට වදින්නේ නෑ මට වදින්නේ නෑ. අර බලන්න අර උඩ. අතරාගේ එහා පැත්තෙන් තියෙන ඔය විදුලි එහා පැත්තේ රන්දිනිකල. ඒ කියන්නේ අර වේල්ල. ඔය රන්දිනිකල ජලාශය එහාට තියෙන්නේ. වේල්ලේ තියෙන තව එහා. අතනින් පටන් අරන් දැන් තියෙන්නේ රන්දිනිකල. අතනින් පටන් ගන්න රන්දිනිකලට. මේ ටික වික්ටෝරියා. මේ ටික වික්ටෝරියා. හරි. එතකොට අපිට මේ රන්දිනිකල ඒ පැත්ත බලන්න පුළුවන් නේ. ඒ පැත්ත බලන්න පුළුවන් අපි යන්නේ ඕන. ඔව් වික්ටෝරියා වේල්ල නැරඹීමෙන් පසුව අපි අලිත් අපේ ගමන ආරම්භ වුණා. අපි මේ යන අතරමඟදී වික්ටෝරියා වේල්ල බැලුවා. අපට වලපනේ දක්වා ලස්සන සුන්දර view points දක්නට ලැබෙනවා. ඒ වික්ටෝරියා ජලාශයත් සමග ඒ සුන්දර දසුන් අපේ නෙත් සිත් ඇද ගන්නවා. අපි අද මේ දසුන් සමග අපේ විඩාව නිවා ගන්න අපි වලපනේ ආසන්නව තියෙන බෙලිඋල්ලොයට ගියා. අපි ඇත්තටම ගියේ බෙලිඋල්ලොය බලන්න. ඉතින් මේ වතුර පාර දැක්ක ගමන් අපිට ආසයි තුන නාන්න. වික්ටෝරියාවෙන් අර විදුලි බලාගාරයෙන් ඉරුණා මේ පැත්ත.
හා හා රන් දෙන එකට. එතකොට මේකෙන් ආයි රන් ටැමේනේ. මිනි පැල දිගේ හ්ම්. ඊට පස්සේ මිනි පැල දිගේ රජරට අතුර දෙනවා. ආ හා හා. අපි නාලා අපේ ගමනාන්තය වන වලපනේ ආසන්නව තියෙන අපේ යාළුවාගේ ගෙදර නැවතුණා. අපි පළවෙනි දවසේ මේ සමගම අවසන් කරනවා. අපි දෙවැනි දවසේ වලපනේ ආශ්‍රිතව තියෙන අපට නරඹන්න පුළුවන් තැන් පෙන්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ ටික බලන්න ඕන නම් අපේ වලපනේ සංචාරයේ ඊළඟ වීඩියෝ එක බලන්න. එහෙනම් ගිහිල්ලා එන්න මේ travel tv සුකුම්. එතකොට ඔයා ගෙදර ඇවිල්ලා නාන්න මේකෙන්ද? සීතලයිද? සුමිත් එන්නේ. ඒ කට්ටිය නානවනේ. ඒ නාමුද? ඈ කට්ටිය නානවනේ. ඕනේ. කට්ටිය නාන එකේ නාමවනේ. නේද? ඔව්. දැන් ආපු එකේ නාම නාලා එමම ගෙදර යන්න. හරිද? ඔව්. සුමි නාමකෝ. මේ තමයි පිළිගුල්ල එනේ. මේක අත්වල හරිනේ කට්ටිය නානවනේ. නාම අදහස වෙනස් වුණා. නාම